ඊයේ ගෙදර ඉද්දී හවස 5:00 විතර වුණා. දැන් වෙලා උදේ 9:00යි. අපි තව ටිකකින් යනවා ගලේ පන්සල බලන්න. උදේට කාලා තේ එකක් බීලා අපි යමු තව ටිකකින්. අපේ උදේ කෑම අපි කන්න යන්නේ මේ view එක දිහා බලාගෙන. මේවට තමයි ගම්මිස් වල හිටවන්න තියෙන්නේ. මේ හිටවල මේක අඩි 5ක් විතර මේ කුසට එනවනේ. අඩියක් විතර වල දාන්න. පල්ලට වල දාලා ඊට පස්සේ මෙහෙම නෙර වගේ කියන්නේ කෙලින් පේලි තියෙන්න ඕන. අඩි 8න් 8 වගේ තමයි. උදේ ලෑස්ති වෙලා කෑම කාලා යන්න හිටියට පොඩි වැස්සක් ආවා. දැන් තමයි යන්න වෙන්නේ. වෙලාව දැන් 2:00 විතර ඇති. පොඩි පින්නක් වගේ තියෙනවා. බලලා මේක උඩ කඩුන්නට පස්සේ අපි යන් ගලේ පන්සල බලන්න. ඊයේ ගෙදරදී හවස් තුන හින්දා කලුරු වැටලා තිබ්බා. ඒ හින්දා ඔයාලට මෙතන පෙන්වන්න බැරි වුණා. ඒ හින්දා මම පන්සලට යන්න කලින් මෙතන පෙන්වන්න ඕනි කියලා හිතුණා. ඒ හින්දා මං ආවා. මේ බලන්න. වහින දවස් වලට මෙතනින් සාමාන්‍ය බයිසිකලයකට යන්න බැරි තරමට මේ කුඩින් වතුර එනවා. තව තැනක් තියෙනවා ඔයාලට පෙන්වන්න. මම ඒක තව ටිකක් බදුල්ල පැත්තට ගිහිල්ලා පෙන්වන්න. කියපු තැන මීට අවුරුදු 8කට විතර කලින් වැහැපු වැස්සකදී මේ මගේ පිටිපස්ස තියෙන පස්කන්ධ සම්පූර්ණයෙන්ම මේ පල්ලෙහා තියෙන හෙලට ගියා. පස්සේ කරපු සංවර්ධනයත් එක්ක තමයි මේක මේ විදිහට දැල් ගහලා කම්බි දාලා පස් තට්ටුව අල්ලගෙන හිර කරන් තියන් ඉන්නේ. අපි දැන් පන්සල බලන්නත් යනවා. පන්සල බලන්න ගිහිල්ලා අපි එතනින් ඉවර කළා. මම හෙට උදේ යනවා ආයෙත් කොළඹ. අපි ආවේ මේ පාරෙන්. මෙතන තියෙනවා බෝගහක්. මෙන්න මේ පාරේ ගියාට පස්සේ තමයි පන්සල තියෙන්නේ. එතන පන්සල. කවුරු හරි එනවා නම් මේ පන්සල බලන්න කොළඹ ඉඳන් එනවා නම් කොළඹ ඉඳන් බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙන් කහටුරුප්ප බස් එකේ නැගලා කහටුරුප්පට ඇවිල්ලා එතනින් කාගෙන් හරි අහන්න ගලේ පන්සලට එන්නේ කොහොමද කියලා. ගමේ මිනිස්සු දන්නවා එන පාර. ඔයාලට කියයි. ඔයාලටත් හොයාගන්න පුළුවන්. පාර දිගේ බෝඩ් ගහලා තියෙනවා පන්සලට එන පාර. ඒ පාරේ આવොත් ඔයාලට මේ පන්සලට එන්න පුළුවන්. අපේ කුට්ටියගොල්ලේ ගෙදර ඉඳන් අපි මෙතනට කිලෝමීටර් 5ක් විතර ආවා. සාමාන්‍ය වාහනයක එනවා නම් ඔයාලට එන්න පුළුවන්. අපි බයික් එක ආවින්ද පන්සල ගාවටම අපිට එන්න පුළුවන් වුණා. එච්චර දුර ආවට පස්සේ මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. මේ කහටුරුප්ප ගලේ පන්සල.